මේ තියෙන්නේ භ්‍රමණ හරි. දැන් මේක වැටෙයි දන්න විසික් වෙලා යයි දන්න අතරටේට බලමු හරිද? දැන් වැදුණු මන් දන්නේ කැරගෙනකොට වඩින් තව ටිකක් උඩට යන්න. හරි. දැන් මෙහෙම තිබ්බම ආස්ති කුර්ණේ වැඩිනේ. මෙහෙම තිබ්බම ආස්ති කුර්ණේ අඩු වෙනවා. ඒ ස්කන්ධ විසිරීම අඩු හින්දා. බලන්න. වදින්නේ නැහැ නේද බෝඩ් එකේ? වදිනවානේ. හරි. බලන්න. දැන් මම මෙහෙම කරලා කැරගෙනවා. කැරකිලා නේද ලං කරගත්ත ගමන් මේකෙන් කැරගෙනවා. ඈත් කරගත්තාම ආයි හිමීර කැරගෙනවා. බලන්න. බලා ගන්න හරියද? මෙහෙම කැරකිලා මෙහෙම කරගත්තාම අවස්ථි කුර්ණේ අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ කැරගෙන ප්‍රවේගය ඒ වෙලාවේදී වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ නිදහස කරගෙදී මම කලින්ම කකුල් දෙකෙන් පොඩි තල්ලුවක් දීලා භ්‍රමණයක් හදා ගන්නවා. හරිද? භ්‍රමණයක් හදා ගන්නවා. ඊට පස්සේ මෙහෙම කරගත්තම කැරගෙන වේගය වැඩි වෙනවා. ආයි මෙහෙම කරගත්තම කැරගෙන වේගය අඩු වෙනවා. තේරෙනවනේ කියන එක? හරිද? අන්තිම කට් එක ඒ ලං කරගත්තාම කැරගෙන වේගය වැඩි වෙනවා. තේරෙනවනේ කියන්නේ? හරි. කළ බලන්න. ඊට පස්සේ